එදා මම නෙත්මිකා ගැන හැම දෙයක්ම මාධවීට කිව්වා. මගේ හිතේ තිබුණු හැඟීම් හැම දෙයක්ම යාට දැනෙන්නේ නැති. කතාව ඉවර වෙනකල්ම යා නිශ්ශබ්දව අහගෙන හිටියා. අන්තිමට යා මගේ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා යන්න ගියා. මට හිතුනේ ඒක අපේ සබඳතාවේ අවසානයයි කියලයි. මොකද හැමෝටම මේ වගේ සංකීර්ණ හැඟීම් තේරුම් ගන්න බැහැ. දවස 2 3 ගෙවිලා සතියක් ගත වුණා. මාධවීගෙන් කිසිම ආරංචියක් තිබුණේ නැහැ. මම ආපහු පරණ විදිහටම මගේ පෞල් ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න හැදුවත් හිතට ලොකු පාළුවක් දැනුණා. සෙනසුරාදා දවසේ මම මගේ චූටි දෝණිය එක්ක සෙල්ලම් කර හිටියේ. වාහනයක් නතර කරන සද්දෙට මම එළියට ගියා. දෙයියනි, ඒ ආවේ මාධවී. එයාව දැක්ක ගමන් මගේ හිතට ලොකු ශක්තියක් දැනුණා. මාධවී, මම ආවේ ඔයාව බලන්න නෙවෙයි, මෙන්න මෙයාව බලන්න. එයා හිනාවිලා දෝණිව වඩාගෙන ආදරෙන් ඉම්බා. දෝණිට සෙල්ලම් බඩු, තෑගි ගොඩක් ගෙනත් තිබුණා. දෝණි ඒවත් අරන් එයාගේ සෙල්ලම් කාමරයට දිව්වා. සාලි ඉතුරු වුණේ මමයි මාධවී විතරයි. එයා සෝෆා එකේ වාඩි වෙලා හිටියත් මාත් එක්ක කතා කළේ නැහැ. හැබැයි ටික වෙලාවකින් එයා නැගිටලා මගේ ළඟට ආවා. මාධවී, ඔයා මට මේ මොකක්ද කළේ චාරු? මට ඔයාව අමතක කරලා ඉන්න බැහැ. එයා එකපාරටම මාව බදාගත්තා. මට දැනුනේ එයාගේ හිතෙත් මම ගැන ලොකු ආදරයක්, ආකර්ෂණයක් තියෙනවා කියලා. චාරු, මමත් ඔයාට ගොඩක් ආදරී මාධවී. මම දන්නවා අපේ හිතවල තියෙන ප්‍රශ්නවලට විසඳුම තියෙන්නේ අපේ ආදරේ ඇතුළෙමයි. එදා අපි දෙන්න ගොඩක් ළඟින් වාඩි වෙලා අපේ ආදරේ බෙදාගත්තා. කාලෙකට පස්සේ මගේ හිත ආදරයෙන් පිරීලා ඉතිරුණා. අපි දෙන්න අතරේ තිබුණේ වචනවලින් විස්තර කරන්න බැරි තරම් දැඩි ආකර්ෂණයක්. එදා අපි අපේ සීමාවන් අමතක කරලා එකිනෙකාගේ සිරුරේ පහස සහ ආදරයේ උපරිමයෙන් වින්දා. ඊයින් අපේ හිතවල තිබුණු පාළුව, තනිකම සම්පූර්ණයෙන්ම මැකී ගියා. ඒ සිදුවීමෙන් පස්සේ මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් පටන් ගත්තා. හැබැයි සතියේ දවස්වල පවුලේ වැඩකටයුතු එක්ක මම හිර වුණා. මගේ සැමියා නලින් මට ගොඩක් ආදරේ. හැබැයි එයාගෙන් මම බලාපොරොත්තු වෙන ඒ දැඩි ආදරය සහ උනන්දුව මට ලැබුණේ නැහැ. ඉරිදා උදේ මම පල්ලි ගියේ දුවව නලින් ළඟ තියලා. පල්ලියේ එදා ලොකු සෙනගක් හිටියා. මම ඈතින් මාධවී එනව දැක්කා. සෙනග නිසා ළඟට එන්න බැරි වුණත් ටික වෙලාවකින් මට මාධවීගෙන් මැසේජ් එකක් ආවා. පල්ලියේ දකුණු පැත්තේ පාකින් එකේ මගේ කාර් එක තියෙනවා. ඒකට නැගලා ඉන්න. මම එන්නම්. මම හිමින් සැරී කාර් එකට නැග්ගා. ටික වෙලාවකින් මාධවී තාවා. කවුරුත් දකින්නේ නැති වෙන්න කාර් එකේ වීදුරු කළු කරලයි තිබුණි. කාර් එක ඇතුලේ තිබුණු නිශ්ශබ්දතාවය අපේ හිතවල තිබුණු ආශාව තවත් වැඩි කළා. මාධවී සීට් එක පිටුපසට කරලා මාව එයාගේ ළඟට ගත්තා. එතනින් එහාට අපිට පල්ලියක්, සෙනගක් හෝ සමාජයක් මතක තිබුණේ නැහැ. අපි දෙන්න එකිනෙකාගේ සිරුරවලට දැඩිව ලං වුණා. මාධවීගේ ආදරණීය ස්පර්ශයන් මාව සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයකට අරන් ගියා. අපි දෙන්නා රහසින් ඒ කාර් එක ඇතුලේ අපේ ආදරයේ උපරිම සතුට සහ පහස වින්දා. පල්ලියේ ඝණ්ටාර සද්දය ඇහෙනකොටයි අපිට සිහිය ආවේ. දවල් පූජාව ඉවර වෙලා සෙනග ඉන්න කලින් අපි ඉක්මනට ලෑස්ති වෙලා එළියට ආවා. මම ගෙදර එනකොට නලින් සහ දුව සුව නින්දේ. මම නලින් දිහා බලාගෙන වාඩි වුණා. මෙච්චර කාලයක් මම සැනසුනේ එයා ළඟ. එයා කවදාවත් මට රිද්දලා නැහැ. හැබැයි දැන් ඒ ආදරයේ ඇතුලේ ලොකු හිස්තැනක් මට පේනවා. මගේ හිත ඇතුලේ තියෙන ඒ දැවෙන කාමුක ආයාචනය නලින්ට කවදාවත් ඇහෙන්නේ නැහැ. ඒත් මාධවීයේ හිස්තැන පුරවන්න මගේ ජීවිතයට ඇවිත් ඉවරයි. පල්ලියේ සිදුවීමෙන් පස්සේ මාධවී මගේ ජීවිතේ නැතිවම බැරි කොටසක් වුණා. නලින් ගෙදර ඉන්න වෙලාවට මම සාමාන්‍ය බිරිඳක් වුණත් මගේ හිත නිතරම සෙව්වේ මාධවීගේ ඒ වෙනස්ම ආදරණීය පහස. අපි දෙන්නට තනියම හමු වෙන්න ලැබෙන හැම මොහොතක්ම අපි පාවිච්චි කළේ පුදුම බලාපොරොත්තුවකින්. සතියක මැද දවසක නලින් රැකියා කටයුත්තකට කොළඹින් පිටත්ව ගියා. දුව හිටියේ මගේ අම්මලාගේ ගෙදර. මුළු මහගෙදරම පාළුවට ගිහින් තිබුණේ.
මම වටපිට බලලා ඉක්මනින් මාධවීට කෝල් එකක් ගත්තා. මාධවී, අද නලින් ගෙදර නැහැ. දුවත් අම්මලාගේ ගෙදර. පුළුවන් නම් ඉක්මනට එන්න. පැයක් යන්න කලින් මාධවී අපේ ගෙදර දොර කඩ හිටියා. එයා ඇඳලා හිටියේ හරිම ආකර්ශනීය විදිහට. දොර වහපු ගමන්ම මාධවී මාව බිත්තියට හේතු කරලා තදින් බදාගත්තා. මට සතියක් තිස්සේ ඔයාව මතක් වුණා චාරු. මට තවත් ඉවසන්න බැහැ. එයා මගේ බෙල්ල අස්සේ මුහුණ හංගගෙන ආදරෙන් ඉම්බින්න ගත්තා. ඒ උණුසුම් හුස්ම මගේ මුළු ඇඟ පුරාම විදුලියක් වගේ ගලාගෙන ගියා. මම එයාගේ අතින් අල්ලගෙන හිමින් සැරී නිදන කාමරයට එක්කගෙන ආවා. කාමරී යඳුරු ආලෝකය අපි හැඟීම් තවත් තීව්‍ර කළා. මාධවී මගේ ඇඳුම් එකින් එක ගලවලා දාද්දී මගේ හිතේ තිබුණු හැම බයක්ම ලැජ්ජාවක්ම දිය වෙලා ගියා. එයා මාව ඇඳ උඩින් දිකා කරලා මගේ මුළු සිරුරම එයාගේ ආදරණීය ස්පර්ශයෙන් පුරවන්න ගත්තා. ඔයාගේ මේ සිරුර නලින්ට වඩා අයිති මට චාරු. එයා හිමින් සැරේ මගේ දෙතොල් මත එයාගේ දෙතොල් තැවරුවා. ඒක සාමාන්‍ය හාදුවක් නෙවෙයි, දැඩි ආශාවකින් පිරුණු නොනිමෙන පිපාසාවක් වැනි හාදුවක්. අපි දෙන්නා එකිනෙකා වෙලාගෙන ඇඳ පුරා පෙරළුණා. මාධවීගේ දෑත් මගේ සිරුරේ සංවීදීම තැන් ස්පර්ශ කරද්දි මට කෙඳරි ගෑවුණා. එයා මගේ කලවා ප්‍රදේශය ඈත් කරලා එයාගේ දිවෙන් සහ ඇඟිලිවලින් මට පෙර නොවූවිරු සතුටක් දන්වන්න ගත්තා. කාලෙකින් මගේ සිරුරෙන් ගලාගිය ආශාවේ උල්පත මාධවී ඉතාමත් ආදරෙන් විඳගත්තා. මමත් එයාට ඒ විදිහටම ප්‍රතිචාර දැක්වුවා. අපි දෙන්නා ගැහැණුන් දෙදෙනෙකු වුණත් ඒ මොහොතේ ලෝකයේ ඉන්න සන්තෝෂවත්ම පින්වතුන් යුවලක් බවට පත් වුණා. පැය කිහිපයක දැඩි ආදර සත්කාරයකින් පස්සේ අපි දෙන්නා දාඩිය දාගෙන හතිලමින් එකිනෙකාට තුරුළු වෙලා හිටියා. මාධවී, නිත්මිකා ඔයාට මෙහිම ආදරේ කළාද චාරු? චාරු, නිත්මිකා තමයි මට මේ ලෝකයේ පෙන්නුවේ. හැබැයි දැන් මම කැමති ඔයාගේ මේ පහසට විතරයි මාධවී. හදිසියේම මිදුලේ වාහනයක් නතර කරන සද්දයක් ඇහුණා. නලින් කලින්ම ගෙදර ඇවිත්. අපි දෙන්නා කරබල වෙලා ඉක්මනින් ඇඳුම් ඇඳගත්තා. මාධවී සාලයට ගිහින් සාමාන්‍ය විදිහට වාඩි වුණා. නලින් ගෙට ඇතුළු වුණේ මහන්සි පාටින්. නලින්, මාධවී, ඔයත් ආවද? ලොකු දෙයක්. චාරු තනියම ඇති කියලා මම බයින් ආවේ. නලින්ට කිසිම සැකයක් හිතුනේ නෑ. එයා මාධවීටත් එක්කම තේ හදන්න කියලා කුස්සියට ගියා. මම නලින් දිහා බැලුවේ ලොකු වැරදිකාරී හැඟීමකින්. එයා මට මෙච්චර ආදරේ කරද්දි මම කරන්නේ මහා පාවාදීමක් නේද කියලා හිතට පොඩි දුකක් ආවා. හැබැයි මාධවී මගේ දිහා බලලා හොරින් කරපු ඇස්සිංගියකින් ඒ දුක නිමේෂයකින් අතුරුදන් වෙලා ආයෙමත් මගේ හිත කාමුකත්වයෙන් පිරී ගියා. මාධවී යන්න ගියේ නලින්ටත් සමුදීලා. හැබැයි එයා යද්දි මගේ අතට කුඩා කොළ කැබැල්ලක් දීලා ගියා. ඒකේ ලියලා තිබුණේ මෙහිමයි. ලබන සෙනසුරාදා නලින් නිවාඩු නෑ නේද? මම එන්නම්. එදාට මුළු දවසම අපි. මම ඒ කොළ කැබැල්ල හංගගෙන නලින්ගේ පපුවට තුරුළු වුණා. මගේ සිරුර නලින් ළඟ තිබුණත් මගේ හිත තිබුණී ලබන සෙනසුරාදා මාධවී එක්ක ගත කරන ඊ රහසිගත ආදරණීය හෝරාවන් දෙස බලමින්. දිනදර්ශනයේ දවස් එකින් එක ගෙවිලා ගියේ මහා කල්ප කාලයක් වගේ. සෙනසුරාදා උදාසන උදා වෙනකල් මම බලන් හිටියේ නොයිවසිල්ලෙන්. නලින් වෙනදා වගේම උදේම ලෑස්ති වෙලා ඔෆිස් එකට ගියා. දුව හිටියේ අම්මලගේ ගෙදර නිසා මට කිසිම බාධාවක් තිබුණේ නැහැ. එළියේ ලස්සනට වැහිපොද වැටෙන්න පටන් ගනිද්දි මගේ හිතේ තිබුණු ආශාව තවත් වැඩි වුණා. උදේ 9 වෙද්දි මාධවීගේ වාහනය මිදුලේ නතර කළා. වැස්ස නිසා එයා ඔළුව වහගෙන දුවගෙන ඇවිත් සාලයට ගොඩ වුණා. එයා ඇඳලා හිටියේ නිල් පාට දිග ගවුමක්. වැහි බින්දු වලින් එයාගේ මූණයි කරවටා තැනින් තැනයි තෙත් වෙලා තිබුණේ. මාධවී, අප්පා, මාර වැස්සක් නේ චාරු. මම හිතුවා ඉන්න බැරි වෙයි කියලා. මම කිසිම වචනයක් කිව්වේ නැහැ. එයා අතේ තිබුණු බෑග් එක සෝෆා එක උඩින් තියෙනවත් එක්කම මම පිටුපසින් ගිහින් එයාව තදින් බදාගත්තා. එයාගේ ඇඟින් ආපු සුවඳයි වැස්සී සිසිලසයි මාව තවත් උමතු කළා. චාරු, මම සතියක් තිස්සේ ඇඟිලි ගැන්න මාධවී, ඔයා එනකල්. මාධවී හැරිලා මගේ මුහුණ යාගේ දෑතට ගත්තා. එයාගේ ඇස්වල තිබුණේ වෙනදාටත් වඩා දැඩි ආකර්ෂණයක්. අපි දින්න සාලයේ ඉඳන්ම කාමරිය දෙසට ඇදුනේ එකිනෙකාගේ දෙතුල් සූප්පු කරමින්.
වැසිබින්දු ජනේල වීදුරුවල වදින සද්දේ හැර මුළු නිවසම නිශ්ශබ්දයි. කාමරයට ආපු ගමන් මාධවී